Hi everyone, welcome to Singha Travel 360. If you're wildlife and adventure, subscribe now. Let's explore the world together. ආයුබෝවන් සිංහ ට්‍රැවල් YouTube channel එකට ඔයා ආදරයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකාවේ විශාලතම වගේම පැරණිම වන උද්‍යානය. නම ඇසූ පමණින් හිතට දැනෙන්නේ අමුතුම කුතුහලයක්. ඔව්, අපි මේ අද යන්නේ විල්ලු වලින් පිරුණු අద్භූත විල්පත්තුවේ අසිරිය විඳ ගන්න. මගේ හොඳම යාළුවෝ 6 දෙනෙක් එක්ක මේ වනයේ ඇතුලේ අපි අද හොයා යන්නේ මොන වගේ අත්දැකීමක්ද? වීඩියෝ එක ඉවර වෙනකන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඒක මගේ ඇස් දෙකට තමයි වැඩ කරන්නේ මල්ලි. මං ඇස් චෙක් කරලා ගත්තේ ඒක හැමෝටම හරි. අර ලස්සන පාට දෙන කිකිලේද? කොකුලා. ඒ උසතයි පිරිසතයි දෙන්න මේ නෝන. අක්ෂෙන් ගයි කියලා. හරියට. දන්නවා දැන් මේ ස්කින් එක. අමාරු ඒක මාරු. විල්පත්තුව කියන නමේ තේරුම තමයි විල් 10 ස්ථානය. මේ වනයේ සුවිශේෂීම දේ තමයි මේ ස්වභාවික වැව් හෙවත් විල්ලු ජීප් රථයේ නැගලා මේ වැලි පාරවල් දිගේ යනකොට පේන නිල්වන් දියතයි ඒ වටා රොක්කුණු මුවන් වල්ලූරන් සහ විවිධ පක්ෂීන්ගේ දසුණයි ඇත්තටම මනස්කාන්තයි. මේක හරියට පින්තාරු කරපු සිතුවමක් වගේ. වතුරෙන් යන්නේ. ඔය පොඩි හැමෙතින් ඊරෙනව නේද? ආරෙනවානේ කොහොමද ඉවරක් තියන්නේ? පොඩි පරිස්සක් කරන්න. පොඩ්ඩක් රියෝස් බයිනවා බයිනවා. ඒක වැඩි නේ පොඩ්ඩක් හිමින් යමු නේද? කමන්න අයියා. දැන් අර GoPro මොකද මේ 360 එකෙන් විතරක් අරගෙන
ඒක දාලා තියෙන්නේ දාලා තියෙන ඕන්න එතකොට දාගන්නේ Hello guys, අපි ඉන්නේ විල්පත්තු කැලේ. අපි සත්තු ගොඩාක් දැක්කා, නෙළුමා දැක්කා. සත්තු බලන්න පාගලා ඉන්න ගැට. එළුම බලාගන්න පුළුවන් එක තමයි නෙළුමා කිසේ වෙත සංකල්ප මේ ගෑනු ළමයි ඉන්න සම්පූර්ණ ගොඩක්. අයියට මේ වෙන පුරාණ අල්ලලේ නෑ මේක ගොදුරු කරගන්න එනවා යත්. ඕනේ මෝ කණ්ඩම එන්න එපා ඉතින්. ඒ කොක්කෝ ඉතින් බං කොක්කේ පන්තිම් පාර බං කොප්පලයි ගන්න. මූ බයේ තනියෙන් ගන්න. වාහනේ අත වතුරෙන් දාන්න යන්නේ. නෑ නෑ ඒක වෙන. අට ඉස්සර කරගන්නවා ඉතින් ඔය. ඉතින් වැඩේ කැමරා ඔන් කරලා ගන්නකොට බං. විල්පත්තුව කියන්නේ නිකන් කැලෑවක් නෙමෙයි. මේ මහ පොළොවේ යට ලංකාවේ වංශ කතාවේ ලොකුම රහස් සැඟවිලා තියෙනවා. මීට අවුරුදු 2000 ගානකට කලින් විජය රජතුමා ලංකාවට ගොඩ බැහැපු තම්බපන්නිය අයිති වෙන්නෙත් මේ වනයටමයි. කුවේණිගේ ශාපයයි රජවරුන්ගේ පියසටහනුයි අදටත් මේ මහ රූස්ස ගස් අතර හුස්ම ගන්නවා වගේ අපිට දැනෙනවා. විල්පත්තුවේ මෝදරගම්මාරු ඔය ආශ්‍රිත ප්‍රදේශවලින් වසර මිලියන ගණනක් පැරණි මුහුදු සත්ව ෆොසිල හමු වී තිබෙනවා. මෙයින් පෙනී යන්නේ අතීතයේ මුළු ප්‍රදේශයම මුහුදට යට වී තිබූ බවයි. ආදල ගුරු මේක තරත්වේ ගෑයි වෙන්නේ කියලා. ඕ මූලික ගොඩක් උදේ ගියපු කට්ටිය නේද? ගියපු පොඩි එක. වෙනම ලයින් එක. මචං 360 එක වෙනවා. ආසන වල තද කරගන්න මන්න මේක නිකන් මේක නම් මේක ෆෝවිල් එකෙන් යන්නේ නේ ෆෝවිල් දැම්මනේ ආසන
වතුරෙන් යන වාහන වතුරෙන් යන්නේ. ඔය පොඩි හැම ඉතින් ඉංග්‍රීසිව නේද? වාහනේ කොහොමද ඉවරක් කියන්නේ? බොඩි පරිස්සම් කරලා. ෆෝන් එක. ආ ෆෝන් එක වැටලා. පොඩ්ඩක් රිවර්ස් කරලා බයින්න බයින්න. ඇති. ඉක්මනට ගන්න. ඉක්මනට ගන්න. එන්න. වැලි වලට ඔයාලට මේ ස්පීඩ් එක වැඩි නේ පොඩ්ඩක් යමු නේද? කමන්නේ. දැන් අර GoPro මොකක්ද මේ 360 එකෙන් විතරක් කරන්නේ 360 විතරක් ගන්න. ඒක දාලා තියෙන්නේ. දාලා තියෙනවා. ඕන උඩ දාගන්නේ. කදිරමලේ සහ අද්භූත රතුපස් මේ ජනප්‍රවාදයේ එන කතාව. විල්පත්‍රයේ මුහුදු තීරයට වෙන්න පිහිටා තියෙන කදිරමලේ. එහෙම නැත්නම් අශ්වකන්ද ප්‍රදේශයේ පස් තද රතු පාටයි. විද්‍යාඥයන් පවා මවිතයට පත් කරන කරුණක් තමයි මේ රතුපස් ලංකාවේ වෙනත් කිසිම වෙරළ තීරයකින් හමු නොවීම. ජනප්‍රවාදයේ කියවෙන්නේ විජය රජතුමා ඇතුළු පිරිස ගොඩ බසින විට අත් බිම තැබූ නිසා අත් රතු වුණ බවයි. තඹ පන්නි, තඹ පැහැති දෑත්. විල්පත්තුවේ තියෙන විල්ලුවල විශේෂත්වය තමයි ඒ වගේ ජලය එකතු වෙන්නේ වැස්සෙන් විතරක් නෙමෙයි. මේ වගේ සමහරක් පොළොව යටින් එන දිය උල්පත්. සමහර විල්ලුවල වතුර ලුණු රසයි. තවත් සමහර ඒ වගේ මිරිදිය. එක ළඟ පිහිටි විල් දෙකක ජලය රස දෙකක් වීම සෝපාදාමයේ මහා පුදුමයක්. අර මේ වස්ගමු පාතිය සන්නේ මෙන්න මේ වගේ තැනක තියෙනවා අණු ගහලා උඩ නවතින්න පුළුවන්. ඒ ගඟ ගන්න. ඔව් ගඟ ගාව. මං ඉන්නේ. විල්පත්තුව ගැන කතා කරන විට බොහෝ දෙනෙකුට මතක් වෙන දුක්බර මතකයක් තියෙනවා. 1985 වසරේ සිට 2003 දක්වා සහ පසු කාලීනව ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය හේතුවෙන් වසර 20කට අධික කාලයක් මෙම වනෝද්‍යානයේ මහජනතාවට වසා තිබුණා. 2009 වසරේදී යුද්ධය අවසන් වීමෙන් පසු වනෝද්‍යානය සම්පූර්ණයෙන් පිරිසිදු කර ආරක්ෂාව තහවුරු කිරීමෙන් අනතුරුව 2010 පෙබරවාරි 27 වනදා නැවත මහජනතාවට විවෘත කෙරුණා. මිතුරනේ, අපි අද මේ විදින නිදහස මීට අවුරුදු කීපයකට කලින් මෙතන තිබුණේ නැහැ. දශක දෙකකට වඩා කාලයක් මේ වනයේ තිබුණේ යුද්ධයේ සෙවණැලියට හුදකලා වෙලා. ඒ කාලය ඇතුළත සෝබා දහම තමන්ගේ අයිතිය නැවත ලබා ගත්තා. අද අපි මේ දකින්නේ ඒ නිහඬතාවයෙන් පස්සේ නැවත පණ ලැබුණු විල්පත්තුවේ අසිරියයි.
එතකොට අපි මෙහෙම යවෙන්න. ඉතින් කියනවා අර එන්නේ කියනත් මජර ගතිය ගියා. කියන අවුල් වෙලා ඉන්නේ. ගතිය කියන්නේ හිතම තියෙයි කියලා අපි සවුල් පාරේ සීට් අන්න මචං උගේ ගන්න ෆොටෝ එකක් ගන්න zoom කරලා ගන්න. අසලු ගිරිය ගන්න නැත්නම් අන්සෙට් එක හයි කරලා වෙන්නවත් ඒක ෆොටෝ ගන්න. අර අන්තිම එක ලස්සනයි ඈ. මල්ලි යන්නේ මල්ලි ඉන්න මල්ලි මල්ලි දන්නවා දැන් මේ සීන් එක එන්නේ. අන්න මාරු ඒක මාරු. අන්න බැලුවා. කොඩන්න අදපන් ගොබන් එහෙට නේ නිකන්. මම ඉන්නේ පාවුණා. මොකෙන්ද බලන්න. ආන්න තේරෙනවා උඩ දැක්කද? නෑ ඌට මං කිව්ව එක තේරෙනවා පොඩ්ඩක් එහෙම මෙහෙට යන්න කිව්වනේ. අන්න නැවතුණා ආය. දැක්කද? ඌට සීන් එකේ ඉන්නේ ඌට තේරෙනවා. අද දවස් දෙකම ලොකම සතා අපි දැක්ක මේ වෙලාවේ. බලන්න පුළුවන් විදිහට. සුදු සඳුන් ගහක්. මෙන්න මේක කළුවර ගහ. මේක රත් හඳුන්. මේකත් කළුවර. අරක වල්ලපට්ට. මෙතන ගහ. ඔව් වල්ලපට්ටයි. නන්න දෙක. අර අගාව් කියන්නේ ඒක ඔය. ඒක අර හැරෙන්නේ එහෙම ආන්න හරිනේ. ඒක එක දවසකට පොට් එක රොමෝ කෙනෙක් වගේ. මාරු තුනේ. ඔකිය පාර පයින්නන්නේ. හරි දැල් කරලා ගන්න. හිතන්නවත් එපානේ. අර කන්දිත් එහෙම යවනේ මර වගේ ගිහින් යන්නේ. යල්ල මේක පණින වාහනකට.
විශේෂ ගොඩක් ගන්න ස්ක්‍රීන් එකේ සාමින තමයි ආව වෙන්නේ හැබැයි කොටි දෙනක්වත් තාවත් තිකුරානේ අර වශයෙන් වැඩ කරොත් කියලා වෙනවා අර ඔයා දන්න වань videos එක එන්නේ දැන් ලැප්ටොප් එකේ දාන්න ආවේ වෙන පාර මේ හරියට මේ ෆෝන් එකට නෑ මෙතන කොහෙද ෆෝන් වැටුනේ මේක ඔප්පෝ එක වගේ දැන් ගොඩක් තියෙනවා ඒක නැත්තම් එළියට යන්න වෙන්නේ අපතේ මේකට දාලුත් මම අරුන්ගේ කොම්බරි කැමරාවෙන් තමයි හරියට සෙට් වෙන්නේ මාරු කැමරේ කෙනේ ඉතින් අන්න වීඩියෝස් බලලා මිස් කරගන්න වීඩියෝස් අන්න අතන අර ඊට වීඩියෝ ටී ගන්නවනේ ඊටගේ 360 දෙන්නකො මෙහෙමත් අල්ලන්න යන් අලි යන් ඉන්න බෑ
හරි වසියක් කරලා යන්ත්‍රයක් තමයි ගුණයක් තියෙනවා. ඉනේවත් බඳලා. මේකෙන් දන්නේ ඉනේ තමයි යත්තේ වඩු. එක්වර මං හිතන්නේ සුබාදහම කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ඒ නිහඬ බව ඇතුලේ තියෙන ප්‍රවේගකාරී බව විඳින්න නම් විල්පත්තුවට එන්නම ඕන. අද අපි මේ ගත කරපු මේ දවස අපේ යාළුකමට තවත් සුන්දර මතකයක් එකතු කළා. ඔයාලත් මේ අත්දැකීමට කැමති නම් වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න. තවත් මෙවැනිම ලස්සන තැනකින් අපි ආයෙත් හමු වෙමු. ඒක මම අර කතා කරලා මිල්ලු කියලා જાතිය අපි කලේ. ආවා ඒක වයි ගන්න දුන්නා. එන්න කියවන්න හිතනවා පොතේ ගාව කවුරු එන්න තව එක්ස්ට්‍රා වෙනවා. මේක නිදාගන්නද? අම්මෝ බම් මෙච්චර දුරට නම් මම ඔය පාඩම් එල්ලගෙන ඉන්නේ නේ. ඒක ඇත්තද අයියා වැඩි වදින්න තියෙන්නේ? ඉතින් ඉස්සර තියෙද්දිලා අර යකඩයක්. ඉතින් අපේ හමුදාවේ කොකොටම ගෑවා නම් හරි මේක. ඔව් ඉතින් ඒ සාත්තරේ ගන්න කට්ටිය නෑනේ. හරිද මරදන්කට වල යකඩයට එහෙම මේකක් වැදුදු කියන්නේ ඈ මේ අර දිමුලා ගල හැමදෙරු ගාවත් තිබිලා තියෙනවා නේද? ඔව් අන්න හරි. මෙන්න මූ ටිකක් ඉන්න. අන්න මූ ටිකක් ඉන්නවා මචං. මේ ෆොටෝ එන්නේ කොහෙද? හරි ඊගේ ෆෝන් එකෙන් තමයි ගන්න ඕන. හරිම ආටිස්ට්. කලාත්මකයි. දැන් කොතන මූ කණ්ඩ අරුන් එන්නේ නැද්ද? ඕෙන් මං යන්නේ ඕනේ. ඔව් ඒක තමයි. නෑ නෑ මේව ගොදුරු කරගන්න එනවා ඇත්තට. ඔව් දැන් මූ කණ්ඩ එන්න එපයි මම. ඇති වෙන මොෝ වලිගොකුල්ලු මොනරු ඒ කොක්කෝ හිටියේ මං ඕන තරම්. කට්ටියගේ මේ කවුද අමිතත් මේ මොනවද ඉතිමතෙන් වගේ හිටිය අර මේ රෝලර් ක්‍රෝස් එකේ ගියාට පස්සේ තමයි ෆෝම් වෙලා එතනින් නෑ නෑ. ඒක තමයි එතනින් අර. නෑ ඇත්තටම උත්තේජනයක් ලැබුණේ අර නවසීලන්ත කාන්තාව ඔයත් එක්ක කතා කරන්න පස්සේ. අන්න අන්න ෆොටෝ එක. අන්න දෙන්න අර ඒ අර ගෑනු සතා පොඩි එක්කෙනා. හොඳට ෆේස් කරන ඕන ගන්න නියමිතම ගත හැකියි. අන්න උඹලා ඉතින් ෆෝන් ටික හරවලා ගන්නකොට ඌ ගියා යන්නේ. ගියා.
හොඳට මුණුදු දෙයි. ඒ කියන්නේ ඌ දෙන්නේ විනාඩි පොඩි තප්පර ගානයි. ඔය හිතුවේ මේ තුවක්කුවක් මා කරගත්තා කියලා ඒක. වනජීවියකින් මේකේ උදේ හවසම රවුන්ඩ් ගහනවා නන්ද මාමට ඩියුටි ගියා නේද? ඇයි ඩියුටි රිපෝට් කරනවා. ඊදානන්ද ඔව්. රෑට බ්ලැක් ලේබල් එක කඩවල බස්. ගුරුගේ කියලා ඉතුරු ටික රෑට මේ. ඇයි දැන් මේක ඊයේ පෙරේතේ දැකලා බතර ධම්මනෝ ඒ මොකද්ද බං ඔය කතාව? යාමල්ලා දුන්නේ ඔයාලා සීරියස් ගත්තද? මම රෑ ගිහලා මුගෙන් ඇහුවා. නෑ රෑගෙන මු ආයි ඊලා අර මිනිස්සුත් එක්කම කියලා පෙන්නුවා නෑ මං ආයේ මුවෙන් රෑ ඇහුවා මුවෙන් එතෙන්ටත් ගිහිල්ලා. නෑ මුවෙන් මට කිව්වේ නෑ. යන්න එපා කිව්වා සංජය යවන්නත් එපා කිව්වා. බතල කොහොමද කියලා මම මුව බය කරගෙන හොදන්න. මම තනියෙන් ටොයිලට් එකට කඩේ කතා කරපුවා. ඒක මට තුන් පාරක් කතා කරා බං. අන්තිම පාර මං කොප්පලෙන් යන්නේ. මූ බය තනියෙන් යන්නේ. මේ වාහනේ යන්න වතුරෙන් දාන්න යන්නේ දැන්. ඉතින් තමයි ආවේ ඉස්සෙල්ලා නෑ නෑ ඒක වෙනයි. ආ නෑ වතුරෙන් දාන්නේ වැරදුනානේ බං ඒක වෙනකොට. අට ඉස්සර ගාන යනවා නේ ඔයා. අපි ඉතින් වැඩි කැමරා ඔන් කරලා ගන්න ඕනේ බං. වැඩි. අපිට එතන කොටයක් මං ඉතින් එහෙම එතන කොටයක්